ආයුබෝවන් දුවේ පුතේ. එහෙමනම් අදත් අපි හමු වෙනවා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පදනම් අවුරුද්ද වන 10 ශ්‍රේණියේ මුල්ම පාඩමේ එහෙම නැත්නම් ජීවයේ රසායනික පදනම යටතේ තියෙන ප්‍රෝටීන කියන ඒ මාතෘකාව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. බලමු ප්‍රෝටීන කියන්නේ මොනවද? ඔයගොල්ලෝ දන්නවා ජීවයේ රසායනික පදනම යටතේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තා කාබනික අණු ප්‍රධාන කාබනික අණු නැත්නම් ජෛව අණු හතරක් තියෙනවා. මොනවද මේ හතර? කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ල නැත්නම් නියුක්ලික් අම්ල. මෙව්වා අපි කාබනික අණු කියලා කියන්නේ. මෙව්වේ අනිවාර්යයෙන්ම මූල ද්‍රව්‍යයක් විදියට කාබන් කියන එක අඩංගු වෙන නිසා. ඒ වගේම මෙව්වා ජෛව අණු කියන්නේ ජෛව අණු කියන්නේ මේව ජීවීන්ගේ පමණක් තියෙන නිසා අජීවී දේවල් මේව නෑ. ඉතින් මේකෙදි අපි අද කතා කරන්නේ ඒ කාබනික අණුවක් වන ප්‍රෝටීන ගැන. ප්‍රෝටීන ගැන ගත්තොත් එහෙම අපේ ඇඟේ ඒ කියන්නේ මිනිස් සිරුරේ 17ක් පමණ තියෙන්නේ ප්‍රෝටීන. ඔයගොල්ලෝගේ මේ පේශි නේද මසල්ස් කියන්නේ පේශි එහෙම නැත්නම් අවයව එහෙම නැත්නම් ගොඩක් වෙලාට අපේ ඇඟේ තියෙන සෑහෙන ව්‍යුහ හදන්න අවයව පටක ගොඩ සෛලවල කොටස් පවා හදන්න මේ ප්‍රෝටීන කියන සංයෝගය ඊටාම වැදගත් වෙනවා. එතකොට මේ ප්‍රෝටීන වල අඩංගු වෙන මූලද්‍රව්‍ය මොනවද? ඔකට මතකයි නේද? කලින් අපි ඉගෙන ගත්තා කාබෝහයිඩ්‍රේට් වලට අඩංගු මූලද්‍රව්‍ය මොනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ප්‍රෝටීන වල අඩංගු වෙනවා ප්‍රධාන වශයෙන් මූලද්‍රව්‍ය හතරක්. මොනවද මේ මූලද්‍රව්‍ය හතර? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. ඊට අමතරව සල්ෆර් කියන මූලද්‍රව්‍යයත් අයිති වෙනවා. වඩා පැහැදිලිව අපි ලිව්වොත් එහෙම කාබන් මේ මෙතන තියෙනවා බෝඩ් එක වල පේනවා ප්‍රෝටීන වල ප්‍රධාන වශයෙන්ම ප්‍රෝටීන වල අඩංගු වෙනවා කාබන්. ඒ නිසා කාබනික සංයෝගයක් කියන්නේ නේද? ඒ වගේම හයිඩ්‍රජන්, ඊළඟට ඔක්සිජන්, ඊළඟට නයිට්‍රජන් ප්‍රධාන මූලද්‍රව්‍ය හතරක් අයිති වෙනවා. ඊට අමතරව සමහරක් වෙලාවට තියෙන්න පුළුවන් සල්ෆර් කියන මූලද්‍රව්‍යය. එහෙනම් දැන් ඔයා දන්නවා ප්‍රෝටීන වල සංයුතය ගත්තොත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් අනිවාර්යයෙන්මත් අමතර වශයෙන් සල්ෆර් අඩංගු වෙන කාබනික සංයෝග කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම ඕකට මතකද අර කාබෝහයිඩ්‍රේට් වල අපි කිව්වා පොලිසැකරයිඩ් කියලා જાතියක්. පොලිසැකරයිඩ් කියන්නේ අර මොනොසැකරයිඩ් අණු රාශියක් බහු අවයවීකරණ වෙලා හැදිච්ච ඒවා නේද? එහෙම නැත්නම් අපි හිතමු අර දම් වැලක් ගමුකෝ. දම් වැල එක පුරුකක් අපි කියන මොකද්ද? තැනුම් මේකකයක්. ඉතින් ඒ දම් වැල තැනුම් මේක කීපයක් ඉතුරුවම හැදෙන්නේ මොකද්ද? බහු අවයවකයක්. ඉතින් ඒ තැනුම් මේක කීපයක් යම් රටාවකට සෙට් වුණාම ඒ යම් රටාවක සම්බන්ධ වීමෙන් හැදිච්ච මේ සංකීර්ණ සංයෝගයට අපි කියන මොකද්ද? පොලිසැකරයිඩයක් කියලා. ඒ බහු අවයවකයක් කියලා. නේද? ඒ හැදීමේ ක්‍රමයට අපි කියන්නේ මොකද්ද? බහු අවයවීකරණය. අන්න එහෙමනම් මේ ප්‍රෝටීනත් බහු අවයවකයක් කියලා මතයා ගන්න. ප්‍රෝටීන බහු අවයවකයක්. මේක හැදෙන්නේ එහෙනම් බහු අවයවීකරණයෙන්. එහෙනම් මොකද්ද මේ ප්‍රෝටීන වල තැනුම් මේකය? විභාගයට ගොඩක් අය මේක අහන්න පුළුවන්. ප්‍රෝටීන හැදෙන තැනුම් මේක තමයි ඇමයිනෝ අම්ල කියන જાතිය. ඇමයිනෝ අම්ල කියන જાතිය මතකනේ අර කාබෝහයිඩ්‍රේට් වල පොලිසැකරයිඩ් වල තැනුම් මේකේ මොනොසැකරයිඩ් නේද? මොනොසැකරයිඩ් බහු අවයවීකරණයන්නේ පොලිසැකරයිඩ් දුනේ. අන්න ඒ වගේ ප්‍රෝටීන වල තැනුම් මේකකය මොකද්ද? ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල බහු අවයවීකරණයෙන් තමයි ප්‍රෝටීන හැදෙන්නේ. එතකොට මේ ඇමයිනෝ අම්ල අපි බැලුවොත් එහෙම ඇමයිනෝ අම්ලයක් සාමාන්‍යයෙන් මේ වගේ වෙනවා. ඇමයිනෝ අම්ලයක් මේක ඉච්ච ලොකුවට වාට දැනගන්න ඕනෙත් නැහැ. මොකද විභාග අනිවාර්යයෙන්ම අහන්නේ නැහැ. උසස් පෙළ විද්‍යාව අදානකොට ජීව විද්‍යාව අදානකොට එනවා. නමුත් අර යම්ද අවබෝධයක් වට තියෙන්න ඕන නිසා බලන්න ඇමයිනෝ අම්ලයක් කියන්නේ මේ වගේ එකක්. නේද?
කාබන් කියන මූලද්‍රව්‍ය අනිවාර්යයෙන් තියෙනවා. කාබන් සංයෝගයක් නිසා මෙන්න මෙතන ඇමයිනෝ කාණ්ඩයක් තියෙනවා. මේ NH2 එකේ ඇමයිනෝ කාණ්ඩයක් තියෙනවා. COOH කියන්නේ කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් තියෙනවා. ඉතින් මේ ඇමයිනෝ අම්ලයක් තුළ නම් කරන්න හේතුව ඇමයින් කාණ්ඩයක් සහ අම්ල කාණ්ඩයක් තියෙන නිසා. ඒ නිසා අපි කියනවා මේකට ඇමයිනෝ අම්ලයක් කියලා. මෙන්න මේ සංයෝග නැත්නම් මේ තැනුම් මේකකනේ එතකොට ප්‍රෝටීන වල මෙව බහු අවයවීකරණයෙන් හැදිච්ච සංකීර්ණ සංයෝගයක් නැත්නම් බහු අවයවකයේ තමයි මොකද්ද ප්‍රෝටීන කියලා කියන්නේ. හරි. එතකොට අපි බලමු දැන් උන්ට අවබෝධයක් ආවා ප්‍රෝටීන කොයි වගේද කියලා. එතකොට ප්‍රෝටීන එකේ ජාති ප්‍රෝටීන තියෙනවා. අපි නිකන් බලමු මාංශ පේශි වල අඩංගු ප්‍රෝටීන මොනවාද? මාංශ පේශි වල කියන්නේ අපි මාංශ පේශික මසල්ස් නේ නේද? පේශිනේ. මේ පේශි වල අඩංගු වෙන්නේ මයොසින් ඇක්ටින් කියන ප්‍රෝටීන් ජාති. අස්ථි වලත් අපේ අස්ථි වලත් අඩංගු වෙන්නේ මොනවද? ඔසීන් නැත්නම් ඔසීන් කියලා ප්‍රෝටීන් තමයි අස්ථි වල අඩංගු වෙන්නේ. රතුරු ද්‍රවවල තමයි ප්‍රෝටීන් තියෙනවා. මම අර කලින් පටන් ගන්නකොට කිව්වනේ අපේ ඇඟේ සෛලවල, පටකවල, පේශිවල මේ හැමතැනම ප්‍රෝටීන් හදලා තියෙනවා කියලා. ඉතින් මේ රතුරු ද්‍රවණු වල අපේ රුධිරයේ තියෙන රතුරු ද්‍රව සෛලවල තියෙන ප්‍රෝටීන් ජාති තමයි හිමොග්ලොබින් කියලා කියන්නේ. ඒ නිසා තමයි මේක රතු පාට වෙලා තියෙන රතු ද්‍රවණුත් ඒ වගේම රුධිරයත්. කෙස් රෝම මේවේ තියෙන ප්‍රෝටීන් තමයි කෙරටින් කියලා කියන්නේ. ඊළඟට මාංශ භෝගවල අඩංගු ප්‍රෝටීන් වලට අපි කියනවා ලෙගියුමින් කියලා. මාංශ භෝග කියන්නේ ඔය ධාන්‍ය වගේ ಜಾති. උත තිරිඟු වල අඩංගු ප්‍රෝටීන් අපි කියනවා ග්ලූටන් කියලා. ඒ වගේම බිත්තර සුදු මදේ ප්‍රෝටීන් තියෙනවා මොනවද? ඇල්බියුමින් කියලා. ඒ බිත්තර ගැන කතා කරනකොට මත තියාගන්න බිත්තර සමහරක් අය හිතනවා මේ බිත්තර කහ මදේ තමයි ගොඩක් ಗುಣ සුදු මදේච්ච ගුණයක් නැහැ කියලා. නේ? නමුත් මත තියාගන්න ළමයි සුදු මදේ කියන්නේ තනිකරම ප්‍රෝටීන ගුලියක්. ඕගොල්ලෝගේ පේශි ගැන, පටක් ගැන ඒගොල්ලෝ ඇඟ හදාගන්න ඕන නම් නේද? අනිවාර්යයෙන්ම මත තියාගන්න බිත්තර සුදු මද කියන හොඳම ස්වභාවික ප්‍රෝටීන ගුණයක්. බිත්තර සුදු මදේ. කහ මදේ ඊට වඩා ගුණයි තමයි. ඒ කියන්නේ ප්‍රෝටීනට අමතරව කහ මදේ තව තියෙන මොනවද? කොලෙස්ටරෝල් තියෙන පුළුවන්, තව ප්‍රෝටීන් ජාති තියෙන පුළුවන්, කාබෝහයිඩ්‍රේට්, විටමින්, khනිජ ලවණ ගොඩක් දේවල් තියෙන කහ මදේක හරි. නමුත් සුදු මදේ කියන්නේ තනිකරම ප්‍රෝටීන කියලා මත තියාගන්න. ඒ නිසා ඔයගොල්ලෝ අඩුතක් සේරුවක් හිතා ගන්න එපා. බිත්තර සුදු මදේට බිත්තර සුදු මද කියන්නේ මේ ලෙගියුමින් කියන ඇල්බියුමින් කියන ප්‍රෝටීන කියලා මත තියාගන්න. එතකොට බිත්තර ගැන කතා කරනකොට අනිත් එක තමයි බිත්තර වල තියෙන ප්‍රෝටීන්නේ. ප්‍රෝටීන් කියන එක සාමාන්‍යයෙන් ළමයි උෂ්ණත්වය වැඩි වෙන්න ප්‍රෝටීන ගුණ හානි වෙනවා කියලා අපි කියනවා. කියන්නේ ප්‍රෝටීන වල විශේෂත්වයක් තමයි උෂ්ණත්වය වැඩි වෙන්න මේකේ ගුණ අඩු වෙනවා. ගුණ නැති වෙනවා. ඒ නිසා මත තියාගන්න බිත්තර අර බැදලා කනකොට ගුණ වලින් 100ට සාමාන්‍ය 60ක් 70ක්ම ගුණ නැතිලා තියෙන්නේ. තම්බල කනකොට තම්බනකොට අර බදින තරම්ම ලොකු එක පාට ප්‍රෝටීන වලට හානියක් වෙන්නේ නැහැ නේද? එතකොට සාමාන්‍ය 100ට අඩු ගන්න 50ක්වත් ගුණයක් තියෙනවා. ඒ මොකද අපිට අමුයෙන්ම බිත්තර කන්න බෑ නේද? හැබැයි සමහරක් අය නම් අර වේට්ස් කරන කට්ටිය ඔය ස්පෝර්ට්ස් කරන කට්ටිය සමහර බිත්තර අමුයෙන් ඒක ගන්නවා. ඒකත් ඒ අය අර වඩා පෝෂක ගුණ ගැන හිතලා කොහොම හරි මත තියාගන්න බිත්තර කියන්නේ සුදු මදේ කියන්නේ ඇල්බියුමින් කියන ප්‍රෝටීනය. ඒ තව එකක් කියන්න ඕනේ. මොකද්ද? ඒ තමයි දැන් බිත්තර ගුණයි කියලා ප්‍රෝටීන ආයෙක හැදෙනවා, පේශි හදා ගන්න පුළුවන් එහෙම කියලා බිත්තරත් ළමයි දවසකට එකට වඩා කන්න එපා කහමද. ඇයි? කහමද වල තියෙනවා කොලෙස්ටරෝල් ප්‍රෝටීන වලට අමතරව මම කියනවා තව දේවල් තියෙනවා කියලා. ඉතින් කොලෙස්ටරෝල් වගේ දේවල්, ලිපිඩ, මේද එව්ව හොඳට අඩංගු වෙනවා මේ බිත්තර කහමදේ.
ඉතින් දවසකට එකට වඩා දෙක තුනක් අපි කහමද කෑවොත් ඒක දරන්න බෑ. අපේ රුධිර නාళවල තැම්පත් වෙලා සමහරට අධික රුධිර පීඩනය නැත්නම් හෘදයාබාධ ඒ වගේ යම් තත්ත්වවලපත් වෙන්න පුළුවන්. ඉතින් බිත්තර කහමද කනවා නම් කන්න ඕනේ දවසට එකයි. හැබැයි සුදු මද කිසි ප්‍රශ්නයක් නැහැ. සුදු මද 3-4ක් කෑවත් කමන්නේ නැහැ. බිත්තර දවසට 3-4ක් කෑවත් කමන්නේ නැහැ. මොකද ප්‍රෝටීන විතරනේ සුදු මදේ තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. එහෙමනම් අපි බලමු ප්‍රෝටීන වල වැදගත්කම් මොනවද කියලා. අපි දැන් කතා කරා ප්‍රෝටීන සංයුතිය කතා කරා, ප්‍රෝටීන වර්ග කීපයක් තියෙනවා කතා කරා නේද? දැන් අපි බලමු ප්‍රෝටීන වල වැදගත්කම් මොනවද කියලා. මොනවද වැදගත්කම්? එකක් තමයි ශක්ති ප්‍රභවයක් ලෙස. ඕකට මතකයි නේද? කාබෝහයිඩ්‍රේට් ශක්ති ප්‍රභවයක්. ඉතින් අපි පිටේ කෑම කෑවහම අපිට මැලවිලා තියෙන අපේ ඇඟ අතපය ගාන්ට පොඩි ෆිට් එකක් එනවනේ. අනේ ප්‍රෝටීනත් එහෙමයි. ප්‍රෝටීනත් හොඳ ශක්ති ප්‍රභවයක්. ඒ නිසා තමයි ඔය ස්පෝර්ට්ස් කරන කට්ටිය නැත්නම් ජිම් යන කට්ටිය නේද? අර බිත්තර වගේ ප්‍රෝටීන් තියෙන කෑම හොඳට කන්නේ. සමහරවිට ඒක පිටිහෙම් බොනවා ඒ වගේ නම් එච්චර හොඳ නැහැ. සයිඩ් ඉෆෙක්ට්ස් නැත්නම් අතුරු ආබාධ දෙන්න පුළුවන්. පිටි જાතියෙම බොන එක ජිම් යනකොට නමුත් අර සුදු මද කියන්නේ මොනවද? ස්වභාවික ප්‍රෝටීන් ගුලියක් නිසා සහ ඒක හොඳ ශක්ති ප්‍රභවයක්. බිත්තර ප්‍රෝටීන් එක කියන්නේ. ඒක ශක්ති ප්‍රභවයක් ලෙස විදිහට ප්‍රෝටීන වැදගත් වෙනවා. දෙවෙනි එක ව්‍යුහාත්මක සංඝටක සෑදීමට. ව්‍යුහාත්මක සංඝටක සෑදීම කියලා කියන්නේ මතකද ඕකත් තිබ්බ නේද කාබෝහයිඩ්‍රේට් වල. කාබෝහයිඩ්‍රේට් වල ඕකත් තිබ්බ ව්‍යුහාත්මක සංඝටක හදනවා කියලා. ප්‍රෝටීනත් අන්නේ වගේ ව්‍යුහාත්මක සංඝටක හදනවා. ඒ ප්‍රෝටීන අපේ ඇඟේ මම පටන් ගන්නකොට කිව්වනේ සෛලවල කොටස්, පටක, අවයව ගොඩක් දේවල් මේ ප්‍රෝටීන හදනවා. මෙතන තියෙනවා මොකද්ද? සෛල පටලය හදන්න. සෛල පටලය හදන්න වැදගත් වෙනවා ප්‍රෝටීන. සෛල පටලය හදන්න ප්‍රෝටීන වැදගත් වෙනවා මේ සෛල පටලය කියන එක හදන්න. ඕගොල්ලෝ පස්සේ ඉගෙන ගන්න ඕනේ සෛල පටලය කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ තියෙනවා ශාක සෛලේ, සත්ත්ව සෛලේ මෙන්න මේ තියෙනවා සීමාවක් තියෙනවා පටලයක් සෛල පටලය කියලා. ඒකට අපි කියන්නේ මොනවද? ප්ලාස්ම පටලය කියලා කියනවා. සෛල විත්තිය තියෙන්නේ ශාක සෛලවල. ඒතකොට ශාක සෛලවල පිටින් තියෙන්නේ සෛල විත්තිය ඇතුලෙන් තමයි ප්ලාස්ම පටලය තියෙන්නේ. සත්ත්ව සෛලවල සෛල විත්තියක් නැහැ. ඒතකොට පිටින් තියෙන්නේ මොකද්ද? සෛල පටලය නැත්නම් ප්ලාස්ම පටලය. මෙන්න මේ ප්ලාස්ම පටලය හදන්න වැදගත් වෙනවා මොකද්ද? ප්‍රෝටීන. මත තියාගන්න. ඒකම කෙස් හා කුළු පියාටු වල අපේ නම් මේ කෙස් නැත්තම් රෝම එහෙම නැත්තම් කුරුල්ලන්ගෙන පියාටු මේ වගේ දේවල් හදන්නත් වැදගත් වෙනවා කෙරටින් කියන ප්‍රෝටීනය. මම තියාගන්න අපි කලින් මම මේක එක දෙනෙක් කිව්වා කෙස් හා කුළු පියාටු වල තියෙනවා කිව්වා මොකද්ද? කෙරටින් කියන ප්‍රෝටීනය. මේ කෙරටින් කියනකොට ළමයි පොඩ්ඩක් මතක තියාගන්න. මොකද මේ මෙන්න මේ සංයෝග තුනක් තියෙනවා. විභාගයට වාට ඕක චුට්ටක් පැටලෙන්න පුළුවන්. කෙරටින් කියන එක. ඔන්න හොඳට මතක තියාගන්න මෙන්න මේ විදිහට එකක් තියෙනවා ළමයි කයිටින් කියලා. කයිටින්. හරිද? අනිත් එක කෙරටින්. කෙරටින්. බන්නේ එක වගේ ටිකක් නේද? අනිත් එක තමයි මොකද්ද? QT මම මෙතන ලියන්නම්කෝ. QT. QT කියලා තියෙනවා. හරිද? එතකොට බලන්න කයිටින්, කෙරටින්, QT. QT. මේ මුලට කයන්නක් වගේ පොඩ શબ્ද එනවා අන්ද ටීන් කියලා කියනවා නේද? එතකොට මේක මම ඔයාලට පැටලෙනවා කියලා කිව්වේ ඇයි? මෙන්න මේ කයිටින් කියන්නේ මත තියාගන්න කයිටින් කියන්නේ කාබෝහයිඩ්‍රේට් జాතියක්. කාබෝහයිඩ්‍රේට් జాතියක්. කෙරටින් කියන්නේ ප්‍රෝටීනයක්. ප්‍රෝටීනයක්. අර කෙස්සා අපි මේ කෙස් වල තියෙන්නේ නේද? මොනවද? කෙරටින්. කියුටින් කියන්නේ ළමයි ලිපිඩයක්.
කියුටින් කියලා ලිපිඩයක්. දැන් ඒක තේරුණාද ඔයාලට? ඒ කියන්නේ කයිටින් කෙරටින් කියුටින් ටිකක් එක වගේ යනවා. එකටම යනවා මේ වචන. හැබැයි ඒව මේ ප්‍රධාන ජෛව අණු තුනේ එක එක ಜಾති. උදාහරණ වර්ග. කොහොමද මත තියාගන්නේ? මෙහෙම තියාගන්නකො මුලින්ම Q කියනකොට Q නම් කියන්න තියෙනවනේ. Q කියන්න තියෙනවා. එහෙනම් ලිපිඩ වල ලියන්න තියෙනවනේ නේද? බලන්න. කියන්න වගේ තමයි ලියන්න. එහෙනම් කියුටින් කියන්නේ මොකද්ද? ලිපිඩයක්. ඔන්න ඒක හරි. කියුටින් කියන්න එහෙනම් ලියන්න ලිපිඩයක්. ඔන්න එකක් අපි හරි. ඊළඟට කොහොමද අපි මත තියාගන්නේ මේ දෙක? කයිටින් කාබෝහයිඩ්‍රේට් එකද කයිටින් ප්‍රෝටීන් එකද කියලා? මේ මතය කයිටින් වල කයන්න තියෙනව නේද? කයිටින් කයන්න තියෙනවා. එහෙනම් කාබෝහයිඩ්‍රේට් කයන්න තියෙනවා. දැන් ලේසි නේද? කයිටින් කියන්නේ කයන්න තියෙනවා. එහෙනම් යා මොකද්ද? කාබෝහයිඩ්‍රේට් එක. එහෙනම් ඉතින් කෙරටින් කියන්නේ ප්‍රෝටීනයක් කියලා මත තියාගන්න. ආයිත් දැන් බලන්න පැටලින තැන වාට මම මේ පැටලිල්ල ඇරි මේ විදිහට ෂෝට් කෙටි ක්‍රමයකින් කියුටින් ලිපිඩයක්, කයිටින් කාබෝහයිඩ්‍රේටයක්, කෙරටින් ප්‍රෝටීනයක්. ඔන්න ඒක දැන් පැටලිල්ල ලිව්වා. හරි. එහෙමනම් ඒකෙන් පස්සේ අපි බලමු ඉතුරු වැදගත්කම මොනවද කියලා. ප්‍රෝටීන වල ඉතුරු වැදගත්කම මොකක්ද? ඊළඟ තමයි මේ එන්සයිම් ලෙස ක්‍රියා කරනවා. අපි කිව්වා ප්‍රෝටීන ශක්ති ප්‍රභේදයක් ලෙස ක්‍රියා කරනවා. ඊළඟට ව්‍යුහාත්මක සංඝටක හදනවා. ඊළඟට එන්සයිම් ලෙස ක්‍රියා කරනවා කියලා. මොකද්ද ළමයි එන්සයිම් කියන්නේ? අහලා තියෙන මේ වචනේ අහලා තියෙන වචනේ නේද? එන්සයිම් කියලා අහලා තියෙනවනේ. නමුත් එන්සයිම් කියන්නේ මොකද්ද? එන්සයිම් කියන්නේ විශේෂිත ප්‍රෝටීන జాතියක්. මෙයාගේ විශේෂත්වය තමයි මේ එන්සයිම් වලට පුළුවන් අපේ ඇඟේ ඇතුලේ සිදුවන ජෛව රසායන ප්‍රතික්‍රියාවල වේගය වැඩි කරන්න. උදාහරණයක් අපි හිතමුකෝ. අපේ ආහාර මාර්ගයේ එන්සයිම තිබ්බේ නැත්තම් ආහාර ජීර්ණ පද්ධතියේ එන්සයිම තිබ්බේ නැත්තම් අපි අද කන කෑම ජීර්ණ වෙන්න මොකද වෙන්නේ? හෙට වෙනකන් ඉන්න වෙයි. ඒ කියන්නේ එතකන් අපිට පණ නැහැ, අපිට ශාරීරික ශක්තිය නැහැ, ඔහේ ඉන්න වෙනවා. ඒ ජීර්ණ වෙන්නේ දවසක් විතර ගිහිල්ලා. ඒක ගොඩක් ප්‍රමාද වෙලා. නමුත් අපි දැන් කෑපු මොනතරම් අපි පණ නැතුව හිට කාපු ගමන් ෆිට් එකක් එනවනේ. ඇයි අර එන්සයිම ශනිකව ඒ ආහාර ජීර්ණය සිදු කරනවා. ඒ කියන්නේ ඒ ජෛව ප්‍රතික්‍රියාව ජීර්ණය කියන ප්‍රතික්‍රියාව වේගවත් කරන එන්සයිම තියෙන නිසා. ඒ වගේ තමයි මේ ශ්වසන පද්ධතියේ එන්සයිම තියෙනවා. පිනහළු වල ඒ ශ්වසන එන්සයිම තියෙනවා. හදිස්සියේ ඒ එන්සයිම තිබ්බේ නැත්තම් අපි හිතමු මේ සෛලවල තියෙන සෛලීය ශ්වසන කිලියක් තියෙනවා. ඒ සෛලවල එන්සයිම කියනව තිබ්බේ නැත්තම් ওই සෛලය තුළ තියෙන ශ්වසනය ශනිකව සිද්ධ වෙන්නක් නැහැ. සෑහෙන වෙලාවක් යයි. එහෙනම් අපේ ශක්තියත් අර කිව්වා වගේ කෑම වගේම අපේ ශක්තියත් අපිට සෑහෙන වෙලාවක් යයි මොනවද? නිකුත් කරන්න නැත්නම් නිපදවන්න. ප්‍රභා සංශ්ලේෂණවත් එච්චරයි. ශාකවලත් එන්සයිම තියෙනවා. ශාකවලත් එන්සයිම තියෙනවා හරිතලව වල ඒ ශාකවල තියෙන එන්සයිම වල ප්‍රභා සංශ්ලේෂණය වේගවත් කරන්නේ. ඉතින් මත තියාගන්න කොහොම හරි එන්සයිම් මගින් ශාකා සත්තුන්ගේ ජෛව රසායන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනවා. මොකද උත්ප්‍රේරණය කියන්නේ? උත්ප්‍රේරණය කියන්නේ වේගවත් කරනවා. ඒක මේ කියන්නේ ජීවිත තුළ සිදුවන ජෛව රසායන ප්‍රතික්‍රියා එන්සයිම් වල උත්ප්‍රේරණය කරනවා කියලා. වේගවත් කරන කාබනික සංයෝජන තමයි අපි කියන්නේ මොනවද? එන්සයිම කියලා. ඔන්න එහෙනම් අපි වැදගත්කම තුනක් කතා කරා නේද? ඊළඟට අපි බලමු හෝමෝන ලෙස ක්‍රියා කිරීම. හෝමෝන කියන්නේ මොනවද ළමයි? හෝමෝන කියන්නේ ගොඩක් අපි ඉගෙන ගන්න ඒ ගැන 11 ශ්‍රේණියේදී නේද? දැන් ඔය විදිහට උස ගිහිලා තින්නේ වාගේ දේ උස තීරණය වෙන්නේ එක්තරා හෝමෝනයක් අනුව. ඒ කියන්නේ වර්ධක හෝමෝන කියන එක. වර්ධක හෝමෝන හොඳ ස්‍රාව වෙලා තියෙනවා නම් සාමාන්‍ය උස යනවා. වර්ධක හෝමෝන ඉච්චර වගේ ස්‍රාව නැත්තම් සාමාන්‍ය උස යන්නේ නැහැ. වර්ධක හෝමෝනය ගොඩක් අඩුයි නම් මොකද වෙන්නේ? අර කුරුමිටි ඒ තත්ත්වයට පත් වෙනවා. ඒ අනුව දැන් ඔයගොල්ලෝ දන්න ජපාන වගේ රටවල සාමාන්‍ය ලෝකෙම ගත්තොත් ඒගොල්ලෝගේ අර වර්ධක හෝමෝනය
ශ්‍රාවණ ප්‍රමාණයක් අඩු යම් ලිමිට් එකක් තියෙන නිසා ඒගොල්ලෝ එක මට්ටමේ සාමාන්‍ය ටිකක් මිටිනේ වගේ නේද? ඒ වුණාට පිටරට සමහරක් යුරෝපියන් රටවල නේද? ඔයගොල්ලෝ දැකලා තියෙනවා පිටරට අය සෑහෙන සමාතයෙන් දේහ ඒගොල්ලෝ වර්ධක හෝමෝනය වැඩි. තව හෝමෝන තියෙන මොනවද? ඔයාහල් ඇති ඉන්සියුලින් කියන හෝමෝනයක්. ඉන්සියුලින් හෝමෝනය කරන්නේ මොකද්ද? අපේ ඇඟේ තියෙන ලේවල තියෙන සීනි මට්ටම අඩු කරනවා. උන හෝමෝන. තව හෝමෝන්ට ලිංගික හෝමෝන් තියෙනවා. ඒ කියන්නේ පිළ ළමයි කියන ටෙස්ටොස්ටෙරෝන්, ගෑය ළමයි කියන ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන්. අන්නේ හෝමෝන මගින් මොනවද වෙන්නේ කියලා දැන්ටත් ඔයගොල්ලෝ සමහරවිට සෞඛ්‍ය පාඩම දිගටගෙන ඇති. අපි වැඩි විස්තර 17 වෙනි පාඩමේදී නැත්නම් දෙවෙනි අච්චපතේදී මේ හෝමෝන ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්. මොනවද වෙන්නේ කියලා. මොන ලිංගික ක්‍රියාකාරීත්වය ප්‍රජනක ඒ කාර්යයට ගොඩක් මේ ලිංගික හෝමෝන වැදගත් වෙනවා. ඉතින් කොහොම හරි මේ හෝමෝන වල බහුතරය මොනවද? ප්‍රෝටීන. එන්සයිම් නම් 100%ක්ම ප්‍රෝටීන. හෝමෝන වල නම් 90%ට වඩා තියෙන්නේ ප්‍රෝටීන. මොකද අර මං කිව්වේ ලිංගික හෝමෝන ලිපිඩ. ලිංගික හෝමෝන හැර අනිත් හැම හෝමෝනයක්ම ප්‍රෝටීන. එයා හෝමෝන ලෙස ක්‍රියා කරනවා කියන එකත් මත් තියාගන්න. ප්‍රෝටීන වල වැදගත්කම. ඊළඟට තව තියෙනවා ප්‍රතිදේහ ලෙස ක්‍රියා කරනවා කියලා. ප්‍රතිදේහ කියන්නේ මොකද්ද? අපි කියන ඇන්ටිබයොටික්ස් නේද? ප්‍රතිදේහ කියන්නේ ඇන්ටිබයොටික්ස්. මොනවද වාගේ කියන දන්නේ? අපේ ඇඟ කියන්නේ ළමයි අපි මේ ජීවත් වෙන්නේ මොන ලෝකයකද? අපි ජීවත් වෙන්නේ ශුද්ධ ජීවි ලෝකයක. එක අර්ධයකින් තියෙන්න පුළුවන්. ඇත්තටම ළමයි ශුද්ධ ජීවි ලෝකයක. ඇයි මේ වාතයේ හිතන්න මේ වාතයේ තනි කරමින් ඉන්නේ ශුද්ධ ජීවි. මේ ශුද්ධ ජීවි ඇහැට පේන්නේ නැතේ මේ වාගේ මේ කාමරේ කොච්චරක් ඉන්නවද හිතන්න. ඊළඟ මේ කාමරේ වගේ මුළු පෘථිවිය වටේම කොච්චරක් තියෙන අවකාශ වායු ගෝලේ ශුද්ධ ජීවි ඉන්නේ. හිතා ගන්න පුළුවන් ප්‍රමාණය. ජලාශවල නේ ඊළඟ පස්සේ පොළවේ කොච්චර ඉන්නවද? අපේ ඇඟේ කොච්චර ඉන්නවද? නේද? ඇඟේ ඇතුළේ කොච්චර ඉන්නවද? හිතා ගන්න බලන් ගියාම මේ ශුද්ධ ජීවි ලෝකෙක අපි ඉන්නවා වගේ නේද? ශුද්ධ ජීවීන් පිච්ච ලෝකෙක අර කුඩිමක අර මිදිගෙඩි තියෙනා වගේ ශුද්ධ ජීවි ලෝකෙක අපි ශාක සත්තු ටික ඉන්නවා. ඒ වගේ හිතන්න පුළුවන්. ඉතින් මේ ශුද්ධ ජීවීන් අපේ ඇඟට ඇතුළු වෙනවා මේ වෙලාවේදී. දැන් මම මේ කතා කරන වෙලාවේදී කට ඇරෙනවා වෙනවනේ. වත් ඔය වගේ නේද? පොඩ්ඩක් හරි කට ඇරෙනවනේ. අන්න ඒ වෙලාවට ශුද්ධ ජීවීන් අපේ ඇඟට ඇතුළු වෙනවා. නේද? මහා පරිමාණ සිදුරු තියෙනවනේ. නේද? මහා පරිමාණ සිදුරු තියෙනවා. ඒ වගේ ශුද්ධ පරිමාණ සිදුරු තියෙනවා. හැමේ තියෙන පොඩි සිදුරු තියෙනවා. මේ මහා පරිමාණ සිදුරු වලිනුයි ශුද්ධ පරිමාණයේ සිදුරු වලිනුයි ශුද්ධ ජීවීන් මොකද වෙන්නේ? අපේ ඇඟට ඇතුළු වෙනවා. අපේ ඇඟට ඇතුළු වෙනවා නම් මෙච්චර මේ මහා ප්‍රමාණයක්. දැන් මෙතන ඇතුළු වෙන්න පුළුවන් කොරෝනා ඇතුළු වෙන්න පුළුවන්. සෙම්ප්‍රතික්ෂාව වෛරසය ඇතුළු වෙන්න පුළුවන්. තව ක්ෂය රෝගයේ බැක්ටීරියා ඇතුළු වෙන්න පුළුවන්. මේ ලෙඩ ඔක්කොම ඇතුළු වෙන්න පුළුවන්. ඉතින් ඇතුළු වුණාට අපි ලෙඩ හැදෙන්නේ නැහනේ. ඒ ලෙඩ හැදෙන්නේ නැත්තේ. ලෙඩ හැදෙන්නේ නැත්තේ ඒ එනකන් විෂ බීජ ටික එනකන් බලන් ඉන්නවා අපේ ඇඟේ තියෙන ආරක්ෂක හමුදාව. කවුද මේ ආරක්ෂක හමුදාව කියන්නේ? ආරක්ෂක හමුදාව තමයි අපේ රුධිරයේ ඉන්න සුදු රුධිරාණු ශ්වේතාණු කියලා කියන්නේ. මේගොල්ලොන් නිසා තමයි අද අපි මේ විදිහේ නිරෝගීව ඉන්නේ. නේද? ඒ කියන්නේ මේගොල්ලොන් මේ සුදු රුධිරාණු ඇඟේ හැමතැනම ලේවල ඉඳගෙන විෂ බීජ එනකම් ඒ මොන જાති විෂ බීජ ආවත් එයා සටන් කරනවා. එයා සටන් කරන විෂ බීජ සමග අපේ සුදු රුධිරාණු සටන් කරලා තමයි මේ අපිව මේ විදිහට මොකද ගන්නෙ? ආරක්ෂා කරන්නේ. ඒ සටන් කරන ක්‍රම දෙකක් තියෙනවා. මොකද සටන් කරන ක්‍රම දෙක. අපි හිතමු අපි මෙහෙම හිතමුකෝ. මේ විදිහට අපි බලමු. ඔන්න සුදු රුධිරාණුවක් උන විෂ බීජයක්. මෙහෙම විෂ බීජයක් ඔන්න ඇතුළු වෙනවා. නේද? විෂ බීජයක් අපේ ඇඟට ඇතුළු වෙන කටෙන් එන්න පුළුවන්, නායෙන් එන්න පුළුවන්, කනෙන් ඔය තව සිදුරු තියෙනවා නේද? ඉතින් මේ විෂ බීජ ඇතුළු වෙනවා. මේ ඇතුළු වෙනකොට අපේ ඇඟේ ඉන්නවා කවුද? ලේවල සුදු රුධිරාණු ඉන්නවා. සුදු රුධිරාණු මොකද කරන්නේ? සුදු රුධිරාණු එයා අපේ විෂ බීජ විනාශ කරන ක්‍රම දෙකක් අනුගමනය කරනවා. එකක් තමයි මෙන්න මේ විදිය. මොකක්ද එයා කරන්නේ? මේ සුදු රුධිරාණුට පුළුවන් ළමයි ඇමීබාකාර චලන දක්වන්න. මොකක්ද මේ ඇමීබාකාර චලන කියන්නේ?
ඇමීබා කාචාලන කියන්නේ යාට පුළුවන් මෙහෙම ව්‍යාජ පාද හදාගන්න. මෙහෙම ව්‍යාජ පාද හදාගන්න. ව්‍යාජ පාද හදා දැන් මෙහෙම හිතන්න මේ ඇමීබා කියන මගේ මේ අත මේ හරිය. මෙහෙමනම් එයාට පුළුවන් මෙහෙම ව්‍යාජ පාද හදාගන්න. ව්‍යාජ පාද හදාගෙන මෙහෙම එයා කෙලින්ම නිර්භය ලෙස මේ විෂ බීජය ළඟට යනවා. විෂ බීජය ළඟට දැන් මෙහෙම ගිහිල්ලා දැන් මෙහෙම අත් දෙක වගේ දැන් මෙහෙම දික් කර ගන්නවා. හරි. අත් දෙක වගේ මෙහෙම දික් කර ගන්නවා. අත් දෙක වගේ මෙහෙම දික් කරගෙන දැන් විෂ බීජ මොකද හිතන්නේ? දැන් එයා ඇටැක් කරන්නේ මේ අපිට ඇටැක් කරන්න ආවේ. එයාගේ ඔක්කොම එයා ඇටැක් කරන්න ආවේ. නමුත් සුදුරාණු මොකද ගන්නෙ? පොඩ්ඩක් එයා මොකද ගන්නෙ? පොඩ්ඩක් මෝල් කරනවා. ඒ කියන්නේ සුදුරාණු පොඩ්ඩක් මෙහෙම අත් දෙක මෙහෙම කරගෙන නේද? මෙහෙම කරගෙන අහිංසක ලීලාවෙන් ආදරණීය ලීලාවෙන් නේද? මෙහෙම කරගෙන මෙන්න මේ විදිහට මෙයාව මේ බදා ගන්නවා. සුදුරාණු ඇටැක් කරන්න හැබැයි අන්තිමට අර මෙහෙම බදා ගන්න සුදුරාණු එයත් දන්නේ නික S2 පිය වෙනවා. මොකද මේ බදා ගන්න හර මෙන්න මෙහෙම S2 පියා ගන්න විෂ බීජයත් මෙන්න සුදුරාණු මෙහෙම කරලා මෙහෙම වෙලා අල්ලලා මිරිකල බද්දලා පොඩි කරලා මරලා දානවා. අන්න ඒ විදිහට අනේ අපරාධේ මේ විෂ බීජේ මොකද උනේ? මේ සුදුරාණු වලට අහු වෙලා යා විනාශ වුණා. ඒකට අපි කියනවා මොකද්ද? භක්ෂණය කියලා. භක්ෂණය. කියන්නේ භක්ෂණයෙන් අපිට විෂ බීජ විනාශ කරන මේ මොහොතේ ඔය අහන් ඉන්න මොහොතේ නේද? මම මේ කියන මොහොතේ මේ දේ වෙනවා. ඒ කියන්නේ මොකද්ද? විෂ බීජ එනකම් බලන් ඉඳලා සුදුරාණු කරන්නේ මොකද්ද? මෙහෙම අල්ලගෙන පොඩි කරන මරලා විනාශ කරලා දානවා. නේද? ළඟට යනවා, බදා ගන්නවා, පොඩි කරනවා, විනාශ කරලා දානවා. ඒ භක්ෂණය කරනවා. ඔන්න ඒක ක්‍රමයක්. තව දෙයක් තියෙනවා. අපි හිතමු දැන් විෂ බීජ මහා විශාලයි. හරිද? විෂ බීජ මහා විශාලයි මේ වගේ. ඉන්නවා මේ මෙහෙන සයිස් එකට. හැබැයි අනේ අපේ සුදුරාණු ගොඩක් පොඩි. ඉතින් මේ සුදුරාණුවට හිතා ගන්න පුළුවන් විෂ බීජ බදා ගන්න, භක්ෂණය කරන්න. නේද? මෙයා මේ ව්‍යාජ පාද දාගෙන මෙතනට යන කොනේ කුචු කරන වගේ ඇති. අර බලයි මේ මොකද්ද මේ කරන්න කියලා. නේද? එහෙනම් එතකොට බලනවා මේ නම් එන පොට හොඳ නෑ. අම්බෝ මේ විෂ බීජ මහා බරපතලයි. සුදුරාණු බලනවා මෙයාව බදා ගන්න මට බෑ. මෙයාව භක්ෂණය කරන්න බෑ. ඊට වඩා හොඳ යා දෙන්නම් කියලා මෙයා මෙන්න මෙතින් ඉඳන් යවනවා මොනවද? යවනවා ප්‍රතිදේහ කියන જાතියක්. ඇන්ටිබොඩි. අර මං කිව්වේ අන්නේ ප්‍රතිදේහ જાතියක් මෙහෙම කිරණ වගේ જાතියක් යවනවා. අන්න කිරණ කියලා කියන්නේ ප්‍රෝටීන් જાතියක්. අර මම දැකලා තියෙන පොඩි අර කාටුන් වල එහෙම තියෙන්නේ නේද? සොනික් ලගේ එහෙම යවනවා මෙහෙම. අන්නේ ඒකෙන් මේ විෂ බීජ මහා පරිමාණ විෂ බීජ මොකද වෙන්නේ? බ්ලාස්ට් වෙනවා. අපේ තමයි කියන්නේ ප්‍රතිදේහ මගින් විෂ බීජ විනාශ කිරීම කියලා. එහෙනම් ඔයාලට පැහැදිලි මේ අවස්ථාවෙත් අපි මේ විදිහේ නිරෝගී වෙන්නේ ඇයි? භක්ෂණයෙන් හරි ප්‍රතිදේහ යොමු කිරීමෙන් හරි මොනවද ගන්නෙ? විෂ බීජ විනාශ කරන නිසා අපි මේ ආරක්ෂක හමුදාව. ඉතින් යම් වෙලාවක වාට හිතෙන්නේ තියෙන මේ ලෙඩ හැදෙන්නේ ඇයි කියලා. ලෙඩ හැදෙන්නේ අපේ අර සුදුරාණුට වඩා අර විෂ බීජ ඉතින් පවර් එක වැඩි නම්. ඒගොල්ලෝ මහා පරිමාණයෙන් ආවොත් ටිකක් අර නේද? හතුරුවුණාත් ටිකක් ආයු සන්නද්ධව නිකන් බලගතුයි නම් අපි පොඩ පෙරදෙනවනේ. ඒ නිසා සමහර සුදුරාණුවට වඩා අරයා බලගතුයි නම් සමහර අපේ ලෙඩ හැදෙන්න පුළුවන්. ඒත් අපේ සුදුරාණු මත තියාගන්න ගේ මත අරින්න හැම ලේසියෙන්. කොහොම හරි අරයාව මරණ කම්ම කොහොම හරි සටන් කරනවා ඒක භක්ෂණේ හරි ප්‍රතිදේහ යොමු කරලා. මෙන්න මේ ප්‍රතිදේහ කියන්නේ මොනවද? මත තියාගන්න මේ ප්‍රතිදේහ කියන්නේ මොනවද? ප්‍රෝටීන කියලා මත තියාගන්න. ඔන්න හරි. දැන් එහෙමනම් ඔයාට හිතට ගියා ඔයාට තේරුමක් ආවා අවබෝධයට ආවා ඒ මොකද්ද? ප්‍රෝටීන වල වැදගත්කම් මොනවද කියලා. දැන් අපි බලමු ප්‍රෝටීන වල නැත්නම් ප්‍රෝටීන හඳුනගන්න පරීක්ෂාව. මත තියාගන්න ඔයගොල්ලන්ට සිලබස් එක ඔයගොල්ලෝ ප්‍රශ්න හදනකොට පේපර් එකේදී අනිවාර්යයෙන්ම මේ පරීක්ෂණයක් ආහාර හඳුනගැනීම පරීක්ෂාවක් එනවාමයි. වාට ඔය ඉන 10 වස් ඉඳන් එන හැම වාර විභාගයකටම 11 වස් වෙන හැම වාර විභාගයකටම ඕලෙලට ආහාර පරීක්ෂාවක් එනවම තමයි. ඒක පැහැදිලි.
ඒ නිසා අපි අද බලමු එහෙම වුණොත් මේ ප්‍රෝටීන පරීක්ෂාව මොකද්ද කියලා. ප්‍රෝටීන පරීක්ෂාවට කියන ළමයි මොකද්ද? බයුරේට් පරීක්ෂාව කියලා. ප්‍රෝටීන පරීක්ෂාව කියන්නේ බයුරේට් පරීක්ෂාව. ඇයි මේ බයුරේට් පරීක්ෂාව කියන්නේ? ප්‍රෝටීන පරීක්ෂාවට බයුරේට් කියන්නේ බයුරේට් කියන ද්‍රාවණය තමයි පාවිච්චි කරන්නේ. විද්‍යාගාරයේ තියෙනවා බයුරේට් කියන ද්‍රාවණයක්. ඉතින් බයුරේට් ද්‍රාවණය දාන්න නිසා අපි කියනවා බයුරේට් පරීක්ෂාව කියලා. ඒත් සමහරක් විද්‍යාගාරවල බයුරේට් ද්‍රාවණය නැත්තම් අපි ඒ වෙනුවට ගන්න මොනවද? බයුරේට් හදලා තියෙන්නේ මෙන්න මේ ද්‍රාවණ දෙකෙන්. මොනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියනවා දන්නවා NaOH නේද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි අනිත් මොකද්ද? කොපර් සල්ෆේටුයි. කොපර් සල්ෆේට් කියන්නේ CuSO4. මෙන්න මේ දෙක දානවා. ඒ දෙක දැම්මට පස්සේ අර බයුරේට් ද්‍රාවණය ඕනේ. බයුරේට් ද්‍රාවණේ තියෙන්නේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි කොපර් සල්ෆේට් තමයි. දැන් බයුරේට් ද්‍රාවණ තියෙනවනේ කෙලින්ම දානවා. එහෙම නැත්නම් අපි මේ දෙක දානවා. දැන් කොහොමද අපි මේක කරන්නේ? අපි මුලින්ම අපි හිතමුකෝ ප්‍රෝටීන් පරීක්ෂාවේදී අපිට ඕනේ මොකක්ද ආහාරයක ප්‍රෝටීන් තියෙනවද කියලා අඳුනගන්න කියලා. අපි කරන්නේ මේ ඒ ආහාරය ජලයේ සමග පොඩි කරලා පුළුවන් නෑ විදිහේ නැත්නම් තියෙනවා විද්‍යාවේ වන සහ මෝල කියලා ඒකේ පොඩ්ඩක් වංගෙඩියක් වගේ තියෙනවා. ඒකේ පොඩ්ඩක් පොඩි කරලා හරිද? ඒකෙන් පොඩ්ඩක් පොඩි කරලා ජලීය නිස්සාරකයක් ගන්නවා. ජලීය නිස්සාරකයක් කියන්නේ ඒ කෑම ජලයේ සම පොඩි කරත් පොඩි සුප්පයක් වගේ හිතන්නකෝ. අන්න ඒ වගේ පොඩි ප්‍රමාණයක් දියර ප්‍රමාණයක් ගන්නවා. මේකට ඉතින් මේකේ තමයි දැන් පොඩි තියෙන දේ අපි බලන්නේ. ඒ කෑම වතුර දිය කරලා ගත්ත ජලීය නිස්සාරකය. මෙන්න මේකට අපි දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් දානවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක්. ඒක කොහොමද මත තියාගන්නේ? වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. වැඩි කියන ඩයන තියෙනවනේ. දැන් සෝඩියම් කියනකොට ඩයන තියෙනවා. දැන් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා කොපර් සල්ෆේට් දාන බිඳු කීපයයි. දෙකම එක ප්‍රමාණය දාන්නේ නැහැ. අර එහෙම හදපු එක තමයි බයුරේට් ද්‍රාවණ කියලා කියන්නේ. ඉතින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා, කොපර් සල්ෆේට් චුට්ටක් දානවා. දැම්මට පස්සේ මොකද වෙන්නේ? ඒ ද්‍රාවණයේ තද දම් පාට වෙනවා නම් දම් පාට වෙනවා නම් ඔන්න ඒ ආහාරයේ මත තියලා තින්නේ ප්‍රෝටීන තියලා තියෙනවා. ඔන්න දැන් ඒකත් හරි. විභාගයට එවුවොත් එහෙම ප්‍රෝටීන පරීක්ෂාව කරන්න කොහොමද කියලා දැන් ඔයා දන්නවා. කොහොමද කරන්නේ? ආහාරයේ ජලීය නිස්සාරකයකට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට් ස්වල්පයක් දැමූ විට දම් පාට වීම. ලේසිනේ. මේකේ අනිත් නම මොකද්ද? බයුරේට් පරීක්ෂාව. හරි. එහෙමනම් ළමයි ඒකත් අපි ඉවරයි. ප්‍රෝටීන වැදගත්කම ඉවරයි. ඊළඟ මම තියාගන්න තව ක්‍රියාකාරකමක් තියෙනවා. අපි මේ ක්‍රියාකාරකම කරලා අද දවස් ඉවර කරනවා. ඊළඟ දවස් අපි ලිපිඩ ගැන කතා කරන්නේ එන්සයිම කියලා එකක්. ඔයාට මම ඉස්සෙල්ලා කිව්වා එන්සයිම කියන්නේ මොකක්ද කියලා. එන්සයිම කියන්නේ මොනවද? එන්සයිම කියන්නේ ඉස්සෙල්ලා මම කිව්ව විදිහටම මොකක්ද එන්සයිම කියන්නේ? ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය වන ජීවීන් විසින් නිපදවන ලබන විශේෂ ප්‍රෝටීන ද කාබනික උත්ප්‍රේරක තමයි අපි කියන්නේ එන්සයිම කියලා. එහෙම නැත්නම් එන්සයිම කියන්නේ ආයෙත් කිව්වොත් කෙටියෙන් ජීවිගේ ශරීරයේ තියෙන ජෛව රසායන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන කාබනික සංයෝග ජාතියක්. මේව ප්‍රෝටීන කියලා මම කිව්වා. එන්සයිම් ඔක්කොම ප්‍රෝටීන. ඉතින් මේ එන්සයිම් වල කීපයක් මම කිව්වොත් එන්නේ එන්සයිම් වල මෙන්න මේ වගේ එන්සයිම් තියෙනවා. ඇමයිලේස්. ඔයගොල්ලෝ 11 වසරේදී මේ එන්සයිම් ගැන ගොඩක් ඉගෙන ගන්නවා. ආහාර ජීන පද්ධතිය කියලා තියෙනවානේ. ඉගෙන ගන්නවානේ. ඒක පද්ධති ඉගෙන ගන්නවා. රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ආජීන පද්ධතිය, බහිස්රාවි පද්ධතිය, ප්‍රජනක පද්ධතිය ඉගෙන ගන්නවා. එතන මේ ආහාර ජීන පද්ධතියේ මේ එන්සයිම් ගොඩක් ගැන ඉගෙන ගන්නවා. ඇමයිලේස් ඊළඟට තව මොනවද? පෙප්ටිඩේස් ඊළඟට සුක්‍රේස් ඒ වගේ මෝල්ටේස්
ඒ වගේ ගොඩක් එන්සයිම් ගැන ඉගෙන ගන්නවා. මේ එන්සයිම් ගැන ඉගෙන ගන්නකොට එන්සයිම් මත තියාගෙන ඉස්ස අන්තිමට ඒස් කියන ප්‍රත්‍ය එනවා. ඇමයිලේස්, පෙප්ටිඩේස්, සුක්‍රේස්, මෝල්ටේස්, ලැක්ටේස් ඒස් කියලා කියනවා. කොහොම හරි මේ එන්සයිම් වල එක එන්සයිම් ක්‍රියාකාරීත්වය ඔයගොල්ලන්ට සිලබස් එකේ තියෙනවා. ඒ එන්සයිම් එක අඳු ගන්න එන්සයිම් ක්‍රියාකාරීත්වය අඳු ගන්න පරීක්ෂණය. මොකක්ද කියලා බලමු. මේකෙදි ඔයගොල්ලෝ තියෙන්නේ ක්‍රියාකාරකම තමයි මොකද්ද? පිෂ්ඨය මත මේ පිෂ්ඨය මත ඇමයිලේස් ක්‍රියාකාරීත්වය පෙන්වීම. මේක කරන්නේ මෙහෙමයි. පිෂ්ඨය මත ඇමයිලේස් එන්සයිම් ක්‍රියා කරන විදිහ බලන්නේ අපි මුලින්ම පිෂ්ඨ ද්‍රාවණයක් හදා ගන්නවා. පිෂ්ඨ ද්‍රාවණයක් හදාගන්න පුළුවන් නේ. කොහොමද? කාබෝහයිඩ්‍රේට් බහුල පිටි, සීනි, ඒ වගේ මොනවා හරි පිටි කෑම විශේෂයෙන්ම ඒ අල ගෙඩියක්, නැත්නම් කොස් ඇටයක්, බත් ටිකක් ඒක පොඩ ජලයේ සමග පොඩි කරලා මේ ලබාගත් පිෂ්ඨ ද්‍රාවණයෙන් හයිද? පිෂ්ඨ ද්‍රාවණයෙන් අපි මිලිලිටර් 2ක් විතර ගන්නවා පරීක්ෂණ අරයකට. ගන්නවා. ඊළඟට අපි ඇමයිලේස් එන්සයිම් අපිට ගන්න එක ක්‍රමයක් තියෙනවා. ප්‍රරෝහණය වෙන මුං බීජ. ප්‍රරෝහණය කියන්නේ පැලවෙන මුං බීජ නිස්සාරකයක් ගන්න. ඒකත් ජලයට පොඩි කරලා ගන්න චුට්ටක්. ඒකෙත් ළමයි ඇමයිලේස් තියෙනවා මත තියා ගන්න. පැලවෙන මුං බීජවල ඇමයිලේස් එන්සයිම තියෙනවා. ඒ නිසා අපි ඒන් ටිකක් ගත්තාම ඕනේ ඇමයිලේස් එන්සයිම ගත්තා වගේ තමයි. අන්න ඒ මිලිලිටර් දෙකකුත් අපි මෙතනට දානවා. දාලා පොඩ්ඩක් අපි තියනවා. තියලා අපි මොකද කරන්නේ? අපි දැන් මිනිත්තු දෙකෙන් දෙකට වගේ සුදු පාට පිඟන් ගඩොලකට මේ අර මිශ්‍රණය නේද? මිශ්‍රණය මත තියෙන්නේ පිෂ්ඨ ද්‍රාවණයයි ඇමයිලේස් ද්‍රාවණයයි. හරිද? මේන් අපි බිඳුවක් මෙන්න මේ සුදු පිඟන් ගඩොලට දානවා. හරිද? සුදු පිඟන් ගඩොලට මේ ද්‍රාවණය බිඳුවක් දාලා අපි පිෂ්ඨය අඳුරගන්න පරීක්ෂණය මතකද? ද්‍රාවණය මතකද ඔයාලට? පිෂ්ඨය අඳුරගන්න ද්‍රාවණය මොකද්ද? අයිඩින් ද්‍රාවණය නේද? අයිඩින් ද්‍රාවණය බිඳුවක් විතර මෙතන දාලා බලනවා. මොකද වෙන්නේ කියලා. විනාඩි දෙකකින් දෙකට දාලා බලනවා. මුලින්ම අයිඩින් දාපු ගමන් මේක නිල් පාට වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේකේ පිෂ්ඨය තියෙනවා. පස්සේ අපි සැරෙන් සැරේ විනාඩි දෙකකින් දෙකට මේ වගේ මේකෙන් බිඳුව ගාන අරගෙන මෙහෙම බිඳුව ගාන අරගෙන බිඳුව විනාඩි දෙකකට බිඳුවක් දානවා අයිඩින් ද්‍රාවණය දානවා. ඔහොම දාගෙන යනකොට ඔයාලට පේනවා ටික වෙලාවකින් මොකද වෙන්නේ? එන්න මේ දැම්මම නිල් පාට ගතිය ටිකට අඩු වෙලා යනවා. ඊළඟ මිනිත්තු 20ක විතර පස්සේ මේක මේ බිඳුව දාලා අයිඩින් දාපු ගමන් මොකද වෙන්නේ? නිල් පාට වෙන්නෙම නැහැ. අර අයිඩින් දාලා දුබුරු පාටයිනේ. ඒ දුබුරු පාට විතරයි අයිඩින් නිල් පාට වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? දැන් මෙතන පිෂ්ඨය නැහැ. විනාඩි 20 පස්සේ පිෂ්ඨය නැහැ. ඒ පිෂ්ඨය නැතුනේ. අපි මතකද මේ පිෂ්ඨයට ඇමයිලේස් දෙම්මනේ. අන්න අර ඇමයිලේස් මගින් ඒ පිෂ්ඨය මොකද කරලා තියෙන්නේ? මෝල්ටෝස් බවට පත් කරලා. ඒ කියන්නේ පිෂ්ඨය ජීර්ණය කරලා. පිෂ්ඨය ජීර්ණය කරාම ඇමයිලේස් මගින් දැන් මෙහෙමනේ පිෂ්ඨය කියන පොලිසැකරයිඩය ඇමයිලේස් එන්සයිමේ මගින් මොකද කරන්නේ? මෝල්ටෝස් බවට පත් කරනවා. එතකොට දැන් මේ අපි ඇමයිලේස් දාපු නිසා පිෂ්ඨේ විනාඩි 20කදී විතර වෙන්නේ පිෂ්ඨේ නෑ තියෙන්නේ මෝල්ටෝස්. ඉතින් මෝල්ටෝස් වලට අයිඩින් දැම්ම කියලා නිල් පාට වෙන්නේ නෑ. අන්න ඒ නිසා තමයි විනාඩි 20කදී මොකද වෙන්නේ? නිල් පාට වෙන්නේ නැත්තේ. පිෂ්ඨේ නෑ. ඒ කියන්නේ ඇමයිලේස් පිෂ්ඨේ මත ක්‍රියා කරනවා කියලා මේකෙන් අපිට කියන්න පුළුවන්. ඉතින් මේ වගේ පරීක්ෂණයක් මත තියාගන්න විභාගයට එන්න පුළුවන් නිසා ඔයා ආයිත් පාරක් මේක හොඳට බලා ගන්න. අච්චුපොතේ තියෙන මේ පරීක්ෂණය අච්චුපොතේ තියෙනවා 9 වෙනි පිටුවේ නේද? 9 වෙනි පිටුවේ තියෙන පරීක්ෂණය ආයිත් පාරක් ඔයා බලා ගන්න. මේ වෙලාවෙම සාමාන්‍ය අපි අලුත් දෙයක් ළමයි හිතට ගත්තාම හිතට යනකොට ඒකම තව පාරක් තව විදිහකින් අපි බැලුවොත් එහෙම ඒ මතකේ වඩා ස්ථාවර වෙනවා. ඒ නිසා ඔයා දැම්ම
නැත්නම් පැය 24ක් යන්න කලින් තමයි අලුත් දෙයක් හිත දාගත්තාම ආයෙ රිවයිස් කරන්න කියන්නේ මතය දීර්ඝකාලීන කරගන්න. So දැන් ඉඳන් තව පැය 24ක් යන්න කලින් මේ අච්චුපතේ මේක චුට්ටක් දැන් බලා ගන්න. අන්න එහෙම බලාගත්තාම ඔයාට ආයි ප්‍රෝටීන කියන්නේ මොනවද? ප්‍රෝටීන වල වැදගත්කම් මොනවද? ප්‍රෝටීන වල පරීක්ෂාව කොහොමද? ඇමයිලේස් ක්‍රියාකාරීත්ව පරීක්ෂාව මොකක්ද කියලාත් ඔයාට ඒ මතකය දීර්ඝකාලීන මතකයක් වෙයි. හරිද? ඒ වගේම මතය තියාගන්න ළමයි මේක වැදගත්කම් මොකද්ද? මේක මතක තියාගන්න එක මේ ඉගෙන ගන්න හැමදේම ඔයාට මතකයි. මං කිව්වා මේ 10 ඉගෙන ගන්න හැමදේම ඔයා අවුරුදු 2ක් පුරාවට මතක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඕලල් වෙන විභාග වෙනකම්ම මේ 10 ඉගෙන ගන්න හැම දෙයක්ම 10 වසරේදී ඔයා ඉගෙන ගන්න හැමදේම ඔයාට අවුරුදු 2ක් මතක තියාගන්න වෙනවා. අන්න ඒකයි මේ 11 සමහරක් ළමයි විද්‍යාව අමාරුයි කියන්නේ. ඇයි ඒ? ඒගොල්ලෝ අර වෙනද පුරුද්දට 10 එච්ච හිතට ගන්න ඔය ඉගෙන ගන්නවා. ඔය පාඩම් කරනවා. ඒගොල්ලන්ට මතක් වෙන්නේ 11 ගියාම තමයි මෙන්න මතක් වෙන්නේ පාඩම් කරන්න ඕනේ කියලා. හැබැයි එතකොට අර 10 වස් දෙනු මෙයාට හරියට මුලයට කාවිද නැහැ. ඇයි යා ඕනකමින් පද කීමෙන් යා ඒ ගැඹුරක් ඇතුව යා අවධානය ඉගෙන ගත්තේ නැති නිසා 10 පාඩම් මුලයට දාගත්තේ නැති නිසා. ඒ නිසා මම ඔයාලට කියන්නේ මේ දේවල් ඔයා සරලව හිතුවට එච්ච සරලව හිතන්න එපා. මම සරලව හිතුවට ඔයා එච්ච ඒ උඩින් පල්ලෙන් නම් මෙයා මේක පුළුවන් නා ප්‍රෝටීන් පුළුවන් එහෙම කියලා හිතුවොත් එහෙම ඔයා ටික අමාරු වැටෙන්නේ 11 වසරේදී ඒ විභාග ප්‍රශ්න එනකොට. නේද? ඒ නිසා මත් තියාගන්න මේ දේවල් අද අපි කතා කරපු මේ සියලුම දේවල් තව අවුරුද්ද ඕලෙ විභාගයට එන නිසා පැහැදිලිවම ඒ සියලු දේ හොඳට මත තියාගන්න. එහෙමනම් අද දවසේදී අපි ඉගෙන ගත්තේ ප්‍රෝටීන ගැන. ප්‍රෝටීන වල සංයුතිය මොනවද? ප්‍රෝටීන වල තියෙන කොහොමද? ප්‍රෝටීන වල ಜಾති මොනවද? ඒ වගේම ප්‍රෝටීන වැදගත්කම මොනවද අපේ ඇඟට? අන්තිමට ප්‍රෝටීන් පරීක්ෂාව මොනවද? ඒ විතරක් නෙමෙයි මොකද්ද? ඇමයිලේස් කියන එන්සයිමේ ක්‍රියාකාරීත්වයේ පරීක්ෂණයත් අපි අද කතා කරා. එහෙමනම් මං හිතන්නේ ඔයගොල්ලෝ සියලු දෙනාටම ඕලල් වලට 11 විභාග දින ඕලල් වලට අවශ්‍ය මේ 10 වසරේ මුල් පාඩුවේදී ප්‍රෝටීන කියන කොටස විභාගයට අවශ්‍ය මට්ටමට සියලුම දැනුම ඔයාට ලැබුණා කියලා මම හිතනවා. එහෙනම් ඔයගොල්ලෝ සියලු දෙනාටම අපි ලබන සතියේ හම් වෙනවා ලිපිඩ නැත්නම් නියුක්ලික් අම්ල ගැන. ඒකෙදි හමු වෙතුරු ඔයගොල්ලෝ සියලු දෙනාටම අද මේ සහභාගී වෙලා මේ ලබාගත් දැනුම දිගටම පවත්වා ගන්න, දිගටම මේක මත තියාගෙන ඕලල් සාර්ථක කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ආයෙත් ඊළඟ දවසේ හමු වෙමු. ලිපිඩ හා නියුක්ලික් අම්ල කියන මේ පාඩමේ. ඔන්න දෙනාටම සුබ සතියක්. අයබෝවන්. Mengenai paham kita ni, paham kita dulu apa macam ni? Yang bukan ni. Boleh. Bukan itu. Ini ada tulis tu.